ඊයේ පෙළපාලි ගියාට පස්සේ තමයි අර ටීචර්ව ට්‍රාන්ස්ෆර් කරේ. උද්ඝෝෂණය නිසා නෙවෙයි ගුරුවරයාව මාරු කරේ ඊට කලින්. ගුරුවරයා ට්‍රාන්ස්ෆර් කරලා තියෙන්නේ 2025 5 වෙනි මාසේ 8 වෙනිදා. ඒ අපයෝජනය ක්‍රියාත්මක කරයි කියපු ගුරුවරයයි උපකාරක පන්ති ගුරුවරයයි යාළුවෝ. දැන් ඔබතුමාලා දන්නවද අර ටියුෂන් ක්ලාස් කරන කෙනාගේ ගෙදරට ඊයේ පොලිසිය ආරක්ෂාව දීලා තියෙනවා. කොටහේන සිසුවියක දිවිනසා ගැනීම සහකාර ගුරුවරයාට අනිවාර්ය නිවාඩු. කොටහේන ප්‍රදේශයේ පදිංචි 16 වෙනි බාලවස්කාර සිසුවියක දිවිනසා ගැනීමේ සිද්ධියට අදාළව නම් සඳහන් වන සහකාර ගුරුවරයා ඊයේ සිට අනිවාර්ය නිවාඩු යවා ඇත. මනොප්පේ ගුණසේකර තමයි වාර්තා කරන්නේ. දැන් මේ සිද්ධිය ගැන තොරතුරු වාර්තා වෙන්නේ කොයි කාලේ ඉඳන්ද? දැන් ඊයේ තමයි නිවාඩු යවලා තියෙනවා කියලා මේ ජාතික පුවත්පත් වාර්තා කරන්නේ. කොටහේනේ ළමා අපචාර සිද්ධිය සහකාර ගුරුවරයාට පුත්තලමුල ස්ථාන මාරුව දුන්නේ සිද්ධිය යට ගහන්නයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ජුන්ටාව ගුරුවරයා පිළිබඳව විනය ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද කළා. ළඟ ගුරු සංගමේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පුත්තලමේ උද්ඝෝෂණයකදී කියයි. කොටහේන ළමා අපචාර සිද්ධියට සම්බන්ධ ගුරුවරයාට පුත්තලම ජාතික පාසලකට ස්ථාන මාරුවක් ලබා දී ඇත්තේ සිද්ධිය යටගැසීමේ අරමුණින් යයිද ලංකා ගුරු සංගමයේ මැදිහත් වී කළ හෙළිදරව්වෙන් සිද්ධිය තවදුරටත් යටගැසීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතයිද ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. ඊයේ දහවල් පුත්තලමේදී පැවති දැවැන්ත උද්ඝෝෂණයක ආමන්ත්‍රණය කරමින් ඔහු මේ බව කිව්වා කියලා තමයි අද වාර්තා කරන්නේ දිවයින ජාතික පුවත්පත. කොටහේනිය පාසල්දරයක ලිංගික අපයෝජනට ලක්වීම වැනි සිද්ධීන් වලදී ඒ සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන ක්‍රියාත්මක යුතු ආකාරය සම්බන්ධයෙන් විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමට පියවර ගන්නා බව අගමැතිනි ආචාර්ය හරණි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළා. විධිමත් යාන්ත්‍රණය ඔබතුමීලා හදාගන්න. ඒවා හදන්න ඕනේ. ඒවා හදන්න තමයි ජනතාව ඡන්ද දීලා පාර්ලිමේන්තුවට යවලා 159ක් දීලා පත් කරලා තියෙන්නේ. විධිමත් යාන්ත්‍රණ 50 නීති හැම එකම ගේන්න පුළුවන් 159 පාර්ලිමේන්තුව ඉන්නවා. ඔලුගිල 159ක් ඉන්නවා. ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් ඒකට තමයි ජනතාව බලයක් දීලා තියෙන්නේ. හැබැයි ඕන යාන්ත්‍රණයක් හදාගන්න. හැබැයි මේ වෙච්ච සිද්ධියට කඩෙමින් නීති ක්‍රියාත්මක කරන්න. දැන් දෙමාපියන් ඥාතීන් හැමෝම චෝදනා කරන්නේ මේ ක්‍රියාත්මක වීම අකාර්යක්ෂමයි හරියට කෙරෙන්නේ නැහැ. ඉක්මනින් කඩිනම් පියවර ගන්න නැහැ කියලානේ. ඒව කඩිනම් කරන්න. ක්‍රියාත්මක මේ යාන්ත්‍රණ හදලා එහෙම කරලා ඉවර වෙලා මේවර නීති ක්‍රියාත්මක කරන්න කලින් යාන්ත්‍රණෙත් හදාගන්න මේවටත් කඩදෙමින් ක්‍රියාමාර්ග ගන්න. මේ සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශය දිවයින ඇතුළු පිටුවක උපුටා දක්වනවා. කොටහේනේ දැරියගේ සිද්ධිය ආයතන ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන විධිමත් යාන්ත්‍රණයක් හදනවායි කියලායි අගමැතිනිය කියන්නේ. ඉතින් කොටහේන පාසලේ දැරියක ලිංගික අපයෝජනයට ලක්වීම වැනි සිද්ධීන් වලදී සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමට පියවර ගන්නා බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී සඳහන් කරා. මම දන්නේ නැති විධිමත් යාන්ත්‍රණයක් කියන්නේ මොකක්ද කියලා. ළමා ආරක්ෂණ අධිකාරියක් තියෙනවා. ඊට පස්සේ කාන්තා හා ළමා කොට්ටාස තියෙනවා හැම පොලිසියකම වගේ. ඊට පස්සේ ශ්‍රී ලංකා පොලිසිය තියෙනවා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තියෙනවා. මම දන්නේ ඉතින් තවත් මොකද්ද යාන්ත්‍රණ කියලා මොකද්ද තව කී දෙනෙක්ට හරි පඩි ගෙවන්නේ, තව අපේ බදු මුදලින් තව කවුරු හරි නඩත්තු කරන එකද දන්නේ නැහැ ඒක වෙන්නේ.